යන අද වීඩියෝ කතා කරන්නේ ඔයාගාව තියෙන සරුංගලේ. එහෙම නැත්නම් ඔයාගාව තියෙන සරුංගලේ උඩ යන නම් බලපානවන සාධක. ඒ තමයි සරුංගලේ සේරියාව. ඉතින් සරුංගලේ සේරියාව හරියට දාගත්තේ නැත්නම් සරුංගලේ උඩ යන්නේ නැහැ හරියට. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ ගොඩක් කට්ටිය ප්‍රශ්න ඇතුළලා දින සරුංගලයකට සේරියාව දාගන්නේ කොහොමද කියලා. එහෙනම් මේක කතා කරන්න තුමු අපි වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට සේව් දාගෙන යන මගේ ගාව තියෙන නයි සරුංගලයකට ඉතින් ඔයාලට පේන තියෙන නයි සරුංගලේ මම මෙතන තියලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ මම කියලා දෙන්න කොහොමද හරියටම මේ නයි සරුංගලට සේව් දාගන්න කියලා. ඉතින් මේ නයි සරුංගලට සේව් දානවා වගේ තමයි ඔයා ගාව තියෙන ඕනම සරුංගලයකට සේව් දාන්නේ. එහෙනම් ඉතින් සරුංගලේ සේරියාව හරියට දාගත්තේ නැත්නම් සරුංගලේ උඩ යන්නේ නැහැ. එහෙනම් මේ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද හරියටම සරුංගලට සේරියාව දාන්න කියලා. එහෙනම් අපි එකට ගන්න තුමු වීඩියෝ එකට. හරියටම මුලින්ම නයිලන් නූල් කැල්ලක් අරගෙන මේ මෙතනින් පොඩි සිදුරු දෙකක් ඉදගෙන ඒ නූල මෙහෙම දාගෙන හොඳ තදට ගෙටියක් දාගෙන දැන් මම මේ වීඩියෝ එක දික්කන හින්දා එතන නූලක් දාගෙන තියෙන ඊට පස්සේ ගයිස් තා නූල් කැල්ලක් කරන් මම මෙතන ගෙට ගහනවා මම ඒ දාගත්ත නූල් කැල්ල මදි නිසා ඉතින් දැන් මම මේ විදිහට ගෙටියක් දාගත්ත නූලට ඊට පස්සේ ගයිස් අපි මෙතන යටත් සිදුරක් දාගෙන යටටත් මේක නයි සරුංගල යන්නේ යටත් නයිනට ඩැමේජ් නැති වෙන්න නයිනටටත් කිසිම හානියක් නොවෙන්න කියලා මේ විදිහට ගෙට ගහගෙන නූල කරගෙන ඉතින් දැන් මම මේ විදිහට නූල කරගෙන ගෙට ගහ ගන්නවා මේ හරි guys දැන් මම යට කොටස ගෙට ගහගත්තා. ඉතින් guys නූල ගෙට ගහතර පස්සේ සේරියාව නූල මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේකට සේරියාව දාන්නේ මෙන්න මේ විදිහට. ඔයා නූල අරගෙන සේරියාව නූල කොටස තියෙන්නේ මෙන්න මේ. අපි අත්තට කූරයි කිතුල් පිටේ මැද සෙට් වෙන තැන. එතෙන් තමයි මේකට ගන්න. හරි guys දැන් මම මේ විදිහට ගෙට ගහගත්තා. ඊට සේරුවාව හරියටම ගෙට ගහගන්න අපි මේ විදිහට නූල අරගෙන මේ අත්තට කූරයි කිතුල් පිටේ සෙට් වෙන තැනින් මෙන්න මේ විදිහට සේරුව දාන ගෙටේ මෙන්න මෙතෙන්ට එන මෙතෙන්ට හිටින්න තමයි අපි ගෙටේ දාගන්න සේව්. ඉතින් guys ඒක වෙනස් වෙන්නේ නැති විදිහට ඔය ගෙටේ දාගන්න. දැන් මම මේ විදිහට දාගත්ත ගෙටේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මේ විදිහට ගෙටේ දාගත්තා. ඉතින් ඔයගොල්ලොත් හරියටම ගෙටේ දාගන්න හරිද? ඊපස්සේ guys ගෙටේ මෙතෙන්ට හිටින විදිහට තියලා ගෙටේ දාගන්න. ඊපස්සේ guys සරුංගලේ ෂෝක් එකට උඩ යනවා. ඉතින් guys මම මේ දැම්මේ නයි පට්ටම් වල කොහොමද හරියටම සේව් දාන හැටි තමයි මේ කියන්නේ. ඉතින් මේ නයි පට්ටමට දාපු වගේ තමයි අනිත් සරුංගල වලටත් අපි සේව් දාගන්නේ. ඉතින් අපි මේක උඩ යවන වීඩියෝ එකෙන් පස්සේ හම්බෙමු. ඉතින් අදට වීඩියෝ එක මම ඉන්ක් කරනවා. ඉතින් වීඩියෝ එක ඔයාලට බලගත්තු වුණා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි ගිහින් එන්න. ඔයගොල්ලන්ට පේන ඇති මේ තමයි මගේ නයි සරුංගලේ. ඉතින් මේ නයි සරුංගලේ උඩ යවන වීඩියෝ එක මම ළඟදීම අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් හමුනකම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. ඉතින් මේ තියෙන මගේ නයි පට්ටම